අපි බලමු පරිමා ගානක් කොහොමද හදන්නේ කියලා. ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ අරය ආර්ද එහි උස පතුලේ අරයමෙන් 3 ගුණයක්ද වේ. සිලින්ඩරයේ මුළු උසින් 3න් එකක් උසට ජලය පුරවා ඇත. මෙම සිලින්ඩරයට අරය ඒ වූ ලෝහ ගෝල කිසියම් ප්‍රමාණයක් සීරුවෙන් ගිල්ලූ විට බඳුන සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යයි. සිලින්ඩරයට දැමූ ගෝල ගණන n ලෙස සලකා මෙන්න මේ බව පෙන්වන්නේ කියලා කියනවා. එතකොට සිලින්ඩරයේ අරය R උස අරය වගේ 3 ගුණයක්. එතකොට උස R වගේ 3 ගුණයක් කියන්නේ 3යි R. මේ සිලින්ඩරයේ 3න් එකක් උසට ජලය පුරවලා තියෙනවා. මේ ගෝලයක අරය සිම්පල් A. එතකොට මේ වගේ ගෝල n ප්‍රමාණයක් මේ සිලින්ඩරයට දානවා. එතකොට අපිට කියන්නේ මෙන්න මේ බව පෙන්වන්න කියලා. එතකොට දැන් මේ සිලින්ඩරයේ 3න් එකක් ජලයෙන් පිරලා තියෙනවානේ. ගෝල n ප්‍රමාණයක් මේකට දැම්මහම ඉතුරු 3න් එක 3න් දෙක පිරෙන්න ඕන. එතකොට කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරියයි කියලානේ. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕන ගෝලයක පරිමාව. එතකොට ගෝලයක පරිමාව හොයන සූත්‍රය 3න් 4යි 5 a ඝනය. එතකොට ගෝලයේ අරය a නම් ගෝලයේ පරිමාව වෙනවා 3න් 4යි 5 a ඝනය කියලා. ඊළඟට මේ ගෝල සීරුවෙන් මේ භාජනයට දානකොට දැන් 3න් එකක් පිරීලා තියෙනවානේ. තව පිරෙන්න තියෙන ප්‍රමාණය 3න් දෙකක්. එතකොට මෙන්න මේ සම්පූර්ණ උස දැන් මේ අරය වගේ 3 ගුණයක්නේ මෙන්න මේ උස. එතකොට දැන් 3න් පංගුවක් කියන්නේ R ප්‍රමාණයක් තමයි මේක ඉස්සිලා තියෙන්නේ වතුර. එතකොට තව මේ ගෝල ටික දැම්මහම තව 2යි R ප්‍රමාණයක් මේකේ ජල මට්ටම උඩට ඉස්සෙන්න ඕන මේ ගෝලවල පරිමාවට ඉඩ දෙන්න. එතකොට අපි දැන් හොයා ගන්න ඕන මෙන්න මේ ගෝල දානකොට මෙන්න මේ 2යි R ප්‍රමාණයක් ජල මට්ටම ඉස්සෙනවා නම් මෙන්න මේ හිස්සිඩේ පරිමාව කොච්චරක්ද කියලා. එතකොට අපි සිලින්ඩරේ පරිමාව ඊළඟට හොයන්න ඕන. එතකොට සිලින්ඩරයේ පරිමාව හොයන්නේ πr වර්ගය h කියන සූත්‍රයෙන්. එතකොට මේ සිලින්ඩරේ ගොඩක් මේ පරිමා ගණන් හදතේ π ඒ විදිහටම තියාගෙන යන්නේ. එතකොට π අරය r නේ. r උස දැන් මේකේ උස වෙන්නේ 2යි r. හේතුව තමයි 3යි r ගෙන් එක r එකක් උස ප්‍රමාණයක් ජලය පිරලා තියෙනවා. තව 2යි r ප්‍රමාණයක් පිරෙන්න තියෙනවා. එතකොට h ට ගන්නවා 2යි r කියලා. එතකොට මේක සුළු කරගත්තාම 2යි π r ඝනයක් ලැබෙනවා. මේ ලැබෙන්නේ සිලින්ඩරයේ හිස්සිඩේ පරිමාව. එතකොට මෙන්න මේ එක ගෝලයක පරිමාව මේක නම් ඒ වගේ ගෝල n ප්‍රමාණයක් දානවනේ. එතකොට එක ගෝලයක පරිමාව ගෝල n ගානෙන් ගුණ කරපුවාම තමයි ගෝල n ප්‍රමාණයක පරිමාව ලැබෙන්නේ. මේ ගෝල n ප්‍රමාණයේ පරිමාව මේ හිස්සිඩේ පරිමාවට සමාන වෙනවා. මොකද මේ ගෝල ටික දැම්මම මේක සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යන හින්දා. ඒ හින්දා අපි මෙන්න මේ විදිහට මේ උත්තර දෙක සමාන කරනවා. සිලින්ඩරයේ හිස්සිඩ පරිමාව ගෝලයේ පරිමාව වගේ n ගුණයක්. ගෝල n ප්‍රමාණයක පරිමාවට සමාන වෙනවා. එතකොට දැන් අපි සිලින්ඩරයේ හිස්සිඩේ පරිමාව හොයාගෙන තියෙනවා මෙතනින් 2යි π r ඝනයක් කියලා. එතකොට ගෝලයක පරිමාව අපි හොයාගත්තා 3න් 4යි π a ඝනයක් කියලා. එතකොට මේ ගෝල n ප්‍රමාණයක් හින්දා අපි මේක ගුණ කරනවා n ගෙන්. එතකොට දැන් අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ලැබුණා. දැන් අපිට බව පෙන්වන්න තියෙන්නේ මේ n ගේ මෙන්න මේ උත්තරේ කියලානේ. එහෙනම් අපි මේ ප්‍රකාශනේ n ව තනි කරන්න හිතනවා. එතකොට මේ බෙදීම පද මෙහා n තියෙන මේ පැත්තේ හින්දා බෙදීම පද මෙහාට යනකොට ಗುಣ කිරීම වෙනවා. ಗುಣ කිරීම පද මෙහාට යනකොට බෙදීම වෙනවා. එතකොට මම මේ විදිහට ඒක ලියා ගන්නවා 2යි π r ඝනය ලියලා මේ පැත්තේ බෙදීම 3 ಗುಣ කිරීම 3ක් වුණා. එතකොට මේ උඩ තියෙන 4යි 5 ඝනය කියන එක මෙහාට බෙදීමක් වෙලා එනවා. එතකොට මෙන්න මේ පැත්තට එනවා 4යි 5
ඒ ඝනය කියලා. ඒතර මේ පැත්තේ ඉතුරු වෙනවා n. ඔන්න n එක පැත්තක තනි කරගත්තා. දැන් අපි මේකේ කැපෙන පද මේ විදිහට සුළු කරගමු. මෙතන 5ට 5 කැපිලා යනවා. මෙතන 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එතකොට අපිට ලැබෙනවා මෙන්න මෙහෙම උත්තරයක්. 3 ඉර උඩ තියෙන්නේ 3 ඉරයට බෙදීම 2 මෙතන ඉර උඩ තියෙනවා r ඝනය බෙදීම මේ ඉරයට තියෙනවා a ඝනය කියලා. එතකොට සමානයි n. එතකොට අපි බහපෙන්නන උත්තරේ දිහා බැලුවහම අපිට පේනවා මෙතන 3 බෙදීම 2 තියෙනවා r බෙදීම a වල සම්පූර්ණ එකට ඝනයක් කියලා. ඒ කියන්නේ මේ දෙකේම ඝනය කියන එක අපි පිටට අරන් තියෙනවා. ඒතර මේ විදිහට ලියන්න පුළුවන් 2න් 3යි වරහන් r බෙදීම a වල ඝනය කියලා. මේ තමයි ගෝල ගාන. ඊළඟට අපිට කියනවා බව පෙන්වා ගෝලයක අරය. ගෝලයක අරය කිව්වේ a නේ. a වලගේ 3.5ද සිලින්ඩරයේ අරය 7ද r කියන්නේ 7ක්ද කියලා සලකලා සිලින්ඩරයට දැමු ගෝල ගාන සොයන්න කියලා. එතකොට අපි ගෝල ගාන සිලින්ඩරයට දැමු ගෝල ගාන n කියලා ගත්තාම මේ n ට ප්‍රකාශනයක් ලැබුණා n සමානයි 3 බෙදීම 2 වරහන් r බෙදීම a වල ඝනය කියලා. එතකොට මේක කියන්නේ ගෝලයක අරය 3.5යි. ගෝලයක අරය කිව්වේ a නේ. a වලගේ 3.5යි සිලින්ඩරයේ අරය 7යි. ඒතර සිලින්ඩරයේ අරය r කියලානේ ගත්තේ. r වලගේ 7යි. එහෙනම් අපි මේ r වෙනුවට 7ත් a වෙනුවට 3.5ත් ආදේශ කරලා මේක සුළු කරනවා. එතකොට 2න් 3 වරහන් 7 බෙදීම 3.5 ඝනය. එතකොට මෙතනින් ලැබෙනවා 2න් 3 3.5ට 3.5 ඒවා 1යි 4 3.5 ඒවා 2ක් තියෙනවා. එතකොට මෙතනින් ලැබෙන්නේ 2 ඝනය. 2 ඝනය කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. මෙතනින් ලැබෙනවා 2 ඝනය 8ක් කියලා. එතකොට මෙතන 2 වරක් 1යි 8ට 2 වරක් 4යි. දැන් 4 වරක් 3 12යි. එහෙනම් මේ භාජනයට දැමූ ගෝල ගාන වෙන්නේ 12ක්.